ආයිබෝවන් සියලු දෙනාම මදත් මූවිලෙන්සෙල්ගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ඇවිල්ලා තින්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ පළවෙනි සීසන් එකේ 6 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයාලා කලින් එපිසෝඩ් බලපු නැති කෙනෙක් නම් මගේ channel එකට ගිහිල්ලා ඒකේ playlist වල තියෙන TV series කියන playlist එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයගලන්ට මේ කතාව එක දිගටම බලාගෙන යන්න පුළුවන්. ඉතින් මේ කතාවේ ලස්සන හරියටම තේරෙන්නේ නම් මේ කතාව මුලින්දම බලන්න කියලා මම ඕගලන්ට ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉතින් වැඩි කතා කර කර ඉන්නේ නැතුව අපි කෙලින්ම යමු අද වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේදී වීඩියෝ ෂොප් එකේ ඉඳපු කෙනෙක්ව ඇල්ෆා වෙයාවුල්ෆ් ඇවිල්ලා මරලා දැම්මා. මේ වෙලාවේදී මෙතනට ආපු ජැක්සන්ව මේ ඇල්ෆා වෙයාවුල්ෆ්ගේ අතරම අහු වුණත් ඩෙරෙක්ගේ නියපොතු පාර ජැක්සන්ගේ බෙල්ලේ තිබුණ නිසා ජැක්සන්ව මරන්නේ නැතුව ඇල්ෆා වෙයාවුල්ෆ් මෙතනින් පැනලා ගියා. ඉතින් මේ පැනලා යද්දි මේ සතාව ලිඩියක් දැක්කා. ඊට පස්සේ පාසලේ රැස්වීම වෙලාවේදී එතෙන්ට පැනපු කඳුකර කොටියෙක් ලොකු කලබලයක් ඇති කරානේ. මේ වෙලාවේදී ඇලිසන්ගේ තාත්තා ඒ සතාට කිසිම ගානක් නැතුව වෙඩි තියලා දැම්මා. ඉතින් දැන් අපි බලමු කතාව මෙතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා. මේ ඇලිසන්ගේ පවුලේ අය වෙයාවුල්ෆ්ලව හන්ට් කරන්න හේතුව අද කතාවේදී ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙයාවුල්ෆ් කවුද කියලා අද ඔයගලන්ට සැකයකුත් ඇති වෙයි. අද කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ස්කොට් බඩුවගයක් අරගෙන එයාගේ වාහනය හොයාගෙන කාර් පාක් එකකට එනවා. මෙතෙන්දී එයාට එයාගේ කාර් එක හොයාගන්න බැරුව කායකයේ කී එක ප්‍රෙස් කළාම ස්කොට් ඇහෙන්නේ කාර් එක තියෙන්නේ එයා ඉන්න තට්ටුවට උඩ තට්ටුවේ තියෙන පාක් එකේ කියලා. ඊට පස්සේ ස්කොට් අයියෝ කියලා බෑග් එක බිම තිබ්බාම ඒකේ තියෙන කිරි බෝතලයක් පෙරලිලා ගිහිල්ලා කාර් එකක් යටට යනවා. ඊට පස්සේ ස්කොට් ඒක ගන්න පාත් වෙනකොටම ඒ බෝතලේ ආයෙත් ස්කොට් ඉන්න පැත්තට එනවා. ඉතින් මේ විදිහට මේ එන බෝතලේ කවුරු හරි කඩලා තියෙනවා කියලා ස්කොට් මෙතෙන්දී දකිනවා. මේක බැලුවම තමයි ස්කොට් දකින්නේ මෙතන වෙයාවුල්ෆ් කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් අර ඇල්ෆා වෙයාවුල්ෆ් ස්කොට්ව මරන්න බලාගෙන ඉන්නේ. ඒක නිසා මෙතෙන්දී හොඳ නම්බර් වෙච්ච ස්කොට් දුවන්න පටන් ගන්නවා. එතකොට අපිට පෙන්වන්නේ මේ වෙයාවුල්ෆ් ස්කොට්ගේ පස්සෙන්ම පන්නනවා. පුළුවන් තරම් වේගෙන් දුවගෙන ආපු ස්කොට් වාහනයක් ළඟ හැංගෙනවා. එතකොට තමයි ස්කොට්ට මතක් වෙන්නේ හදවත වේගෙන් ගැහෙන එක වෙයාවුල්ෆ්ලට ඇහෙනවා කියලා. ඉතින් ස්කොට් දැන් හොඳටම බය වෙලානේ ඉන්නේ. ඒ වගේම දුවලත් එක්කනේ ඉන්නේ. මේ නිසා ස්කොට්ගේ හදවත ගොඩක් වේගෙන් ගැහෙනවා. මෙහෙම ඉදියොත් එහෙම ඇල්ෆා වෙයාවුල්ෆ්ගේ අතරම හොවෙනවා කියලා තේරිච්ච ස්කොට්ගේ ඔළුවට අදහසක් එනවා. ඊට පස්සේ ස්කොට් කරන්නේ මේ පාක් එකේ තියෙන කාර් උඩින් එකින් එකට පයින් ගමන් දුවන්න පටන් ගන්නවා. එතකොට මේ කාර් වල එලාම්යක් වදිනවනේ. ඉතින් මේක නිසා ස්කොට්ගේ පපුව ගැහෙන සද්දේ ඇල්ෆා වෙයාවුල්ෆ්ට ඇහෙන්නේ නැති වෙන්න තමයි ස්කොට් මේ දේ කරන්නේ. ඊට පස්සේ මේ වාහනවල එලාම් වදිනකොට ස්කොට් දුවගෙන ඇවිල්ලා වෙනම හරියක තියෙන කාර් එකක් ළඟ හැංගෙනවා. කොහොමද ස්කොට්ගේ ටීගිරි මොලේ මෙහෙම ඇංගිලා ඉන්නකොට එකපාරටම ස්කොට්ගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඉතින් මේකේ සද්දෙන් මෙයා ඉන්න තැනක හොයාගත්ත මේ වෙයාවුල්ෆ් ස්කොට්ව උඩට ඇදලා අරගෙන කාර් එකක් උඩට වීසි කරලා දානවා. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි ඩෙරෙක්. ඩෙරෙක් මේ විදිහට මේ කරලා තියෙන්නේ ස්කොට්ව ට්‍රේන් කරන එක. මොකද ස්කොට්ව මරන්න ඇල්ෆා වෙයාවුල්ෆ් ආවහම එයාට බේරෙන්න පුළුවන්ද කියලා තමයි ඩෙරෙක් මෙතෙන්දි බලලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම ආවේ ඇල්ෆා වෙයාවුල්ෆ් නම් ස්කොට් දැනටමත් මැරිලා. මොකද මෙයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවම නිසා මෙයාව මෙතෙන්දි අහු වෙනවනේ. ඊට පස්සේ මේ කරපු දෙයට ස්කොට් ඩෙරෙක්ට බයින ගමන් එද්දි ඩෙරෙක් කියන්නේ දුවන වේගෙ නම් මදි. ඔහොම වුණොත් නම් ඔයාට මැරෙන්න තමයි වෙන්නේ කියලා. එතකොට ස්කොට් කියනවා කොහොමද කාර් එලාම් වැඩේ ඒක හොඳ ස්මාර්ට් වැඩක් නේද කියලා. එතකොට ඩෙරෙක් කියන්නේ ඒ වැඩේ නම් හොඳයි. හැබැයි ෆෝන් එකට කෝල් එකක් ආවේ නැත්නම් තමයි ගොඩක්ම හොඳ කියලා. ඊට පස්සේ ස්කොට් ඩෙරෙක්ට කියන්නේ ඔයා මට මේක පාලනය කරගන්න පුරුදු කරන්න කියලා. එතකොට ඩෙරෙක් කියනවා ඒකට තමයි මම මේ උත්සාහ කරන්න කියලා. ඉතින් ඒක කරන්න පුළුවන් වේද කියලා මමවත් හරියට තාම දන්නේ නැහැ කියලා තමයි ඩෙරෙක් මෙතෙන්දි කියන්නේ. මේකට හේතුව ස්කොට් ඇහුවාම ඩෙරෙක් කියන්නේ මම උපතින්ම වෙයාවුල්ෆ් කෙනෙක්. ඒක නිසා මම පොඩි කාලේ ඉඳන්ම මේක පාලනය කරගන්න ඉගෙන ගත්තා. ඒත් හපා කෑමන් නිසා එකපාරටම වෙයාවුල්ෆ් කෙනෙක් වෙච්ච කෙනෙක්ට ඒක පාලනය කරගන්න උගන්වන්න මටවත් තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඩෙරෙක් කියන්නේ ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න. මොකද ස්කොට්ගේ අතින් අනික් අයට ලොකු කරදරයක් වෙන්න පුළුවන් නිසා. ඒත් ස්කොට් ඒකට අකමැති වුණාම ඩෙරෙක් කියන්නේ ඇලිසන්ගෙන් ආපු කෝල් එකක් නිසා තමයි දැනුත් ඔයා මට අහු වුනේ. අඩු ගානේ පුරහඳ දවස වෙනකන්වත් ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. මෙහෙම කියලා ස්කොට්ගේ ෆෝන් එක ඩෙරෙක් බිත්තිය ගහලා කඩලා දානවා. ඉතින් මේ ඩෙරෙක් කියන්නේ නම් ස්කොට්ට හැමතිස්සෙම එයාගේ පාලනය
පාලනය නැති වෙන්නේ මේ ඇලිසන් නිසා කියලා. ඉතින් මේ ෆෝන් එක කැඩුවට පස්සේ ස්කොට්ට කේන්ති ගියත් එයා කොහොම හරි කේන්තිය පාලනය කරගෙන ඉන්නවා. එතකොට තමයි ඩෙරෙක් කියන්නේ ඔන්න ඔය විදිහට තමයි කේන්තිය පාලනය කරගෙන ඉන්න ඕනේ කියලා. ඔයාට සතෙක් නොවේ ඉන්න ඕනේ නම් හැම වෙලේම ඔයා කේන්තිය පාලනය කරගන්න ඕනේ. මේක තමයි මම ඔයාට උගන්වන පළවෙනි පාඩම කියලා තමයි ඩෙරෙක් මෙතෙන්දි කියන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩෙරෙක් මේ කියපු දේවල් හරියටම පිළිපදින ස්කොට්ව. එවෙලේ කියපු දේ දැන් අමතක ස්කොට් ඇලිසන්ගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේරද මෙයා ඇලිසන් එක ජිගි ඩාන්ස් එකක් දාන ගමන් තමයි ඉන්නේ. මේ දෙන්නගේ මේ වැඩේ මුල හරිය යනකොටම ඇලිසන්ගේ කාමරයේ දොරට කවුරු හරි තට්ටු කරනවා. ඉතින් මේ ස්කොට් හොරෙන් තමයි ගෙදරට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම පව් මේ ඩබල්. මොකද අදත් මේ වැඩේට කවුරු හරි කෙනෙක් උදැල්ල දැම්මා. ඊට පස්සේ ස්කොට් රෙදි අල්මාරිය හංගලා ඇලිසන් ගිහිල්ලා දොර අරිනවා. ඉතින් මේ ඇවිල්ලා තින්නේ වෙන කවුරුවත් නෙවෙයි ඇලිසන්ගේ නැන්දා කේට්. මෙතෙන්දී මෙයා ඇලිසන්ගේ මොකද කරන්නේ ඇහුවාම ඇලිසන් කියන්නේ මම මේ ව්‍යාපෘතියකට අපේ පවුලේ ඉතිහාසය ගැන හොයන ගමන් ඉන්නේ කියලා. එතකොට නැන්දා කියන්නේ ඉන්න මම ඔයාලට දෙයක් පෙන්වන්නම් කියලා ඇලිසන්ගේ කම්පියුටරෙන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා යම් කිසි දෙයක්. ඉතින් මෙයා මේ විදිහට සර්ච් කරන්නේ ගෙවුඩාන් වල මුර්ගයා කියලා. ඊට පස්සේ මේ මොකද්ද කියලා ඇලිසන් ඇහුවාම නැන්දා කියන්නේ ඔයා විශ්වාස කළා නැතත් මේක ඔයාගේ පවුලට සම්බන්ධ පැරණි ප්‍රංශ පුරාවෘත්තයක් කියලා. 1766 දී ලෝසර් කියන පළාතේ මේ ලාබෙට් කියන සතා මිනිස්සු 100 ගාණක් මරලා දැම්මා කියලා තමයි කේට් මෙතෙන්දි කියන්නේ. ඉතින් මේක අභිරහස් සත්ව ප්‍රහාරයක්. මේකත් හරියට දැන් මේ බීකන් හිල්ස් වල අපේ නගර සිද්ධ වෙන සිද්ධියට සමාන දෙයක් කියලා. ඊට පස්සේ කේට් ඇලිසන්ගෙන් අහනවා ඔයා හිතන විදිහට මේ මොකෙක් කියලාද ඔයාට පේන්නේ කියලා. එතකොට මෙතන ෆොටෝ එක දැකපු ඇලිසන් කියන්නේ මේ ඉන්නේ වූර්කෙක් වගේ කියලා. ඉතින් මේ සිද්ධිය ස්කොට් අල්මාරියේ ඉඳන් කවුළුවකින් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ නැන්ද කාමරෙන් ගියාට පස්සේ අදත් වැඩේ වැරදුන ස්කොට් ජනේලෙන් එළියට බහැලා ඇලිසන්ට සමු දීලා පාර දිගේ යනවා. මෙහෙම යනකොට ස්කොට්ට කළුවර හරිය සද්දයක් ඇහෙනවා. ඉතින් අර ඩෙරෙක් ස්කොට් යන හැමතැනම පස්සෙන් එනවනේ. ඒක නිසා ස්කොට් මෙතෙන්දි කියනවා ඔයා ඩෙරෙක් නේද? ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න කිව්වා තමයි. ඒත් ඔයා මගේ ෆෝන් එක කඩලා දැම්මනේ. ඒක නිසා මම ආවේ ඇලිසන්ට කෝල් ආන්සර් කරන්න බැරි වෙන හේතුව කියලා යන්න කියලා. ඉතින් අපි නම් දැක්කනේ හේතුව කිය ඉඳපු විදිය. ඒත් මෙතන ඉන්න කෙනා කිසිම උත්තරයක් නොදී ගොරවන සද්දයක් ඇහෙනවා. එතකොට තමයි ස්කොට් දකින්නේ මෙතන ඉන්නේ ඇල්ෆා වෙයාවුල්ෆ් කියලා. මේක දැකපු ගමන් හොඳටම බය වුණ ස්කොට් පුළුවන් තරම් වේගෙන් දුවගෙන ගිහිල්ලා එයාගේ කාර් එකට නගිනවා. මේ වෙලාවේදී මේ කාර් එක වටේටම යන ඇල්ෆා වෙයාවුල්ෆ් මේ ස්කොට් ඉන්න කාර් එකේ වීදුරුවේ දඟරයක් වගේ ලාංඡනයක් අඳිනවා. ඉතින් මේ ඇල්ෆා වෙයාවුල්ෆ් දෙරණ ටීවී එකේ වැඩ කරන කෙනෙක්ද මන්ද? මොකද දෙරණ ටීවී එකේ ලෝගෝ එකේ ලාංඡනය තමයි මෙතනදී මෙයා අඳින්නේ. නෑ මේක නෙවෙයි, මේකට තේරුමක් තියෙනවා. ඒක ඕගලන්ට මේ කතාවේදීම දැනගන්න පුළුවන්. මේ වෙලාවේදී මෙතන එළියේ හොඳටම මීදුම. ඒක නිසා කාර් එකේ වීදුරුවේ මීදුම බැඳිලා තියෙන්නේ. අන්න ඒ මීදුම බැඳිලා තියෙන වීදුරුවේ තමයි ඇල්ෆා වෙයාවුල්ෆ් මේ විදියට සලකුණක් දාන්නේ. හැබැයි මේ සලකුණ දාලා මේ ඇල්ෆා වෙයාවුල්ෆ් ස්කොට්ට ඇටැක් නොකර මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේකට හොඳටම බය වුණ ස්කොට් ගෙදර ඇවිල්ලා කාමරේ දොර ලොක් කරලා ජනේලුත් ලොක් කරලා ඊට පස්සේ කාමරේ ලයිට් එක දානවා. මේක දාපු ගමන් තමයි ස්කොට් දකින්නේ මෙතන පුටුවක ඩෙරෙක් වාඩිලා ඉන්නවා. මේක දැකපු ගමන් ස්කොට් හොඳටම බය වෙනවා. මෙතනදී ස්කොට් කියන්නේ ඔය වැඩේ නම් නවත්තන්න කියලා. මොකද එකපාරටම ඩෙරෙක් කොහොම දැක්කම ස්කොට් බය වෙනවනේ. මෙතනදී ඩෙරෙක් අහන්නේ ඇල්ෆා වෙයාවුල්ෆ් මොනවා හරි වාට කිව්වද කියලා. එතකොට ස්කොට් කියන්නේ එයා මට කිසිම දෙයක් කිව්වේ නෑ කියලා. ඊට පස්සේ ඩෙරෙක් කියනවා කතා කරන්න ඕනේ නෑ. එයා ළඟට ආවහම ඔයාට මොනවද දෙනුනේ කියලා. එතකොට තමයි ස්කොට් කියන්නේ කාරගේ වීදුරුවේ දඟරයක් වගේ දෙයක් අඳිනකොට එයා ලොකු කේන්තියක ඉන්නවා වගේ දෙයක් මට තේරුණා කියලා. ඒ වගේ මේ කේන්තිය මං යරනන් නෙවෙයි කියලා ස්කොට් මෙතෙන්දි කියනවා. මේක අහපු ගමන් කලබල වුණ ඩෙරෙක් මේ දඟරයේ සලකුණ ගැන අහනවා. ඒක අහලා ඒකේ තේරුම හොඳටම දන්න ඩෙරෙක් මෙතනින් යන්න හදනවා. එතකොට ස්කොට් ඒකේ තේරුම ඇහුවාම ඩෙරෙක් මොනවත් නොකිය මෙතනින් යන්නයි හදන්නේ. එතකොට ස්කොට් කියනවා එදා ඔයාගේ නංගිව වරදාලා තිබුණෙත් මෙහෙම දඟරයක් හැඩයට කරපු බන්ධනයක් යට ඒක නිසා මට මේක මොකද්ද කියලා දැනගන්නම ඕනේ කියලා. ඊට පස්සේ ඩෙරෙක් මේක ඔයා දැනගන්න ඕනේ නැති දෙයක් කියලා මෙතනින් යන්න යනවා. මේ වෙලාවේදී ඩෙරෙක් කියන්නේ ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පස්සේ දවසේ ස්කොට් ඉස්කෝලේට එනවා. මෙතෙන්දී මෙයා ෆුල් try කරනවා ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න. ඊට පස්සේ ස්කොට් පන්තියට එනවා. මෙතෙන්ට ආවම තමයි දකින්නේ ස්ටයිල්ස් ක්ලාස් එකේ වාඩි වෙලා ඉන්නවා. මතකනේ කලින් දවසේ ස්කොට් ෆෝන් එක ආන්සර් කරේ නෑනේ. මේ නිසා ස්ටයිල්ස්ට මල පැනලා ඉන්නේ. ස්ටයිල්ස්ගේ මූණ නිකන් දෙක වෙලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටයිල්ස්ගේ පිටිපස්ස සීට් එකේ වාඩි වුණ ස්කොට් ස්ටයිල්ස්ගෙන් සමාව ඉල්ලනවා. ස්කොට් මෙතෙන්දි කියන්නේ මේක පාලනය කරගන්න මට ඩෙරෙක්ගෙන් උදව් ගන්න ඕනේ. ඒක නිසා තමයි මම ඩෙරෙක් ගාවට ගියේ කියලා.
ඉතින් මේ ඩිරෙක්ට් ගාවට යන වැඩේට ස්ටයිල්ස් කැමති නෑ. මේ නිසා එදා ෆෝන් එක ආන්සර් නොකරපු එකටත් එක්ක එක එක දේවල් ස්කොට්ට කියලා ස්ටයිල්ස් තරහට කතා නොකර ඉන්නවා. ඉතින් ඔයාලා හොඳටම දන්නවනේ මේ ස්ටයිල්ස්ට කතා නොකර ඉන්න පුළුවන් පොඩි වෙලාවයිනේ. මිනිහට එක දිගට කියවන්න ඕනනේ. ඉතින් මෙහෙම කතා නොකර ටිකක් වෙලා ඉඳපු ස්ටයිල්ස් එකපාරටම ස්කොට් දිහා බලලා අහනවා ඩිරෙක්ට් මොනවද කිව්වේ කියලා. ස්කොට්ටත් හිනා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ එක පීරියඩ් එකක් ඉවරුණාට පස්සේ ස්කොට් සහ ස්ටයිල්ස් දෙන්න මේ ගැන කතා කරනවා. මෙතෙන්දී ස්කොට් කියනවා ඩිරෙක්ට් මේ දේ පාලනය කරන්න උදව් කරන්නම් කිව්වා කියලා. එතකොට ස්ටයිල්ස් අහන්නේ කොහොමද එයා ඒකට උදව් කරන්නේ කියලා. එතකොට තමයි ස්කොට් කියන්නේ ඩිරෙක්ට්වත් ඒක තාම හිතා ගන්න බෑ. හැබැයි එයා කොහොම හරි මට උදව් කරයි කියලා. ඊට පස්සේ ස්ටයිල්ස් අහනවා ඩිරෙක්ට් ආයෙත් එන්නේ කීයටද කියලා. එතකොට තමයි ස්කොට් කියන්නේ සත්ව සායනයේ වැඩේ ඉවරුණාට පස්සේ තමයි ඩිරෙක්ට් ආයේ එන්නේ කියලා. ඊට පස්සේ ස්ටයිල්ස් කියනවා එහෙනම් ඉස්කෝලේ ඉවර වෙනකම් මට වෙලාව තියෙනවා කියලා. ඒ කියන්නේ මේ ස්ටයිල්ස් හදන්නේ ස්කොට්ට කේන්ද්‍රීය පාලනය කරගන්න කියලා දෙන්න. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මොනව කරයිද කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලිඩියා සහ ඇලිසන් ස්කූල් එකේ ලයිබ්‍රරි එකේ ඉන්නවා. මෙතෙන්දී අර නැන්ද කියපු කතා ගැන විස්තර තියෙන පොතක් ඇලිසන් හොයාගන්නවා. මේක හොයාගෙන ලිඩියා රැහෙන්න කියන ගමන් තමයි ඉන්නේ. මෙයා මෙතෙන්දී කියන්නේ ප්‍රංශයේ ජීවත් වෙන රකුසෙක් වගේ සතෙක් 1764 ඉඳන් 1767 කාලය තුල මිනිස්සුන්ව 100 ගාණක් මරලා දාලා තියෙනවා කියලා. ඉතින් ඒ කාලේ ඉඳපු රජවරු පවා මේ සතාව මරන්න නියෝග දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පල්ලි වලින් පවා මේ සාතන්ගේ දූතයෙක් කියලා මේ සතාව මරන්න නියෝග දීලා තියෙනවා. ඉතින් ඒ කාලේ සත්ව විශේෂඥයන් කියලා දෙන්නේ උන් දරුණු විලෝපිතයෝ జాතියක් කියලා. එතකොට තමයි මේ කතාවට අකමැති ලිඩියා අහන්නේ මේකට ඔයාගේ පවුලත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඊට පස්සේ මේ පොත බලන ඇලිසන් කියන්නේ ඒ කාලේ තමන්ගේ බිරිඳවයි දරුවන් 4 දෙනෙක්වයි මේ සතා මරලා දැම්ම නිසා ඒ කාලේ ඉඳපු ප්‍රසිද්ධ දඩයක්කාරයෙක් මේ සතාව අල්ලලා මරලා දාලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ඇලිසන් කියන්නේ ඒ දඩයක්කාරයාගේ නම ආජන්ට් කියලා. ඉතින් මේක තමයි ඇලිසන්ගේත් වාසගම. ඒ කියන්නේ මේ ඇලිසන්ගේ පවුලේ අය ඒ කාලේ ඉඳන්ම වෙයාවුල්ෆ්ලා මරන්න හේතුව තමයි මෙන්න මේක. ඊට පස්සේ මේ පොතේ තියෙන මේ සතාගේ පින්තූරය ඇලිසන් ලිඩියාට පෙන්නනවා. මේකේ තියෙන්නේ ඇල්ෆා වෙයාවුල්ෆ් කෙනෙක්ගේ පින්තූරය. මේක දැකපු ගමන්ම ලිඩියා හොඳටම බය වෙනවා. මොකද එදා ලිඩියා මේ සතාව ඇස් දෙකෙන්ම දැක්කනේ. ඒත් ලිඩියා මෙතෙන්දී මේ ගැන ඇලිසන්ට නොකියම මෙතනින් යන්න යනවා. ඉතින් මෙතන මේ දෙනාගේ මේ කතාව වෙන ටේබල් එකකින් ඉඳන් ස්කොට් සහ ස්ටයිල්ස් දෙන්නත් අහගෙන ඉන්නේ. මෙතෙන්දී ස්ටයිල්ස් ස්කොට්ට කියන්නේ අද ඉඳන් මම තමයි ඔයාගේ පෞද්ගලික උපදේශක කියලා. ඉතින් මට ඩිරෙක්ට් වඩා හොඳට ඔයාට මේක පාලනය කරගන්න හැටි උගන්වන්න පුළුවන් කියලා තමයි ස්ටයිල්ස් මෙතෙන්දී කියන්නේ. ඊට පස්සේ මේකට කැමති වෙච්ච ස්කොට් ස්ටයිල්ස් එක්ක මෙතනින් යනවා. මේ වෙලාවේදී ඇලිසන් ස්කොට්ට කතා කරත් ඇහුණු නෑ වගේ ස්කොට් යනවා. ඊට පස්සේ ඇලිසන් ස්කොට්ගේ පස්සෙන් එනකොට ස්කොට් එකපාරටම කොල්ලන්ගේ වොෂ්රූම් එකකට රිංගලා දොර වහගෙන ඇලිසන්ව මගහරිනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්කොට් සහ ස්ටයිල්ස් ලක්රොස් ග්‍රවුන්ඩ් එකට එනවා. මෙතෙන්දී ස්ටයිල්ස් ස්කොට්ට දුවන අය හෘද ස්පන්දනය මැනගන්න පාවිච්චි කරන මීට එකක් දෙනවා. මේක දීලා කියන්නේ අද දවසම මේක ඔයා දාගෙන ඉන්න ඕනේ කියලා. එතකොට ස්කොට් අහනවා මේක ඔයාට කොහෙන්ද කියලා. එතකොට තමයි ස්ටයිල්ස් කියන්නේ මේක ලක්රොස් කෝච්ගෙන් හොරකම් කරපු එකක් කියලා. එතකොට ස්කොට් කියනවා මේක බලන ඇප් එක වැඩ කරන්නේ කෝච්ගේ ෆෝන් එකට විතරයිනේ කියලා. එතකොට තමයි ස්ටයිල්ස් කෝච්ගේ ෆෝන් එක ස්කොට්ට පෙන්නන්නේ. ඉතින් මේක කෝච්ගේ ෆෝන් එකත් උස්සලා. ස්ටයිල්ස් මෙතෙන්දි කියන්නේ කේන්ති යනකොට හෘද ස්පන්දනය වැඩි වෙනවා. ඒක එයාට මැනගන්න තමයි ඕනේ කියලා. එතකොට ස්කොට් කොච්චරක් කේන්තියක් ගියොත්ද එයා වෙයාවුල්ෆ් කෙනෙක් වෙන්නේ කියලා ස්ටයිල්ස්ට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒ වගේ මේක කන්ට්‍රෝල් කරන විදියත් මේකෙන් හරියටම බලා ගන්න පුළුවන් කියලා තමයි ස්ටයිල්ස් මෙතෙන්දි කියන්නේ. ඊට පස්සේ මේක ස්කොට්ට බැඳලා ස්කොට්ගේ අත් දෙක පිටිපස්සට කරලා බැඳලා මෙයා ටේප් එකක් ගහනවා. ඊට පස්සේ ග්‍රවුන්ඩ් එකේ මැද්දට ගෙනල්ලා ලක්රොස් බැට් එකකින් එක දිගටම බෝල් අරගෙන ස්කොට්ට ගහන්න පටන් ගන්නවා. ඉතින් මෙයා මේක පටන් ගන්න කලින් ස්කොට්ට කියනවා කේන්තිය කොහොම හරි පාලනය කරගෙන ඉන්න කියලා. ඉතින් මෙයාලා මේ කරන දේ දිහා දුරින් ඉඳන් ජැක්සන් උත් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ මේකේ මීටරෙන් බලන ගමන් ස්කොට්ගේ මූණටයි ඇඟටයි හැමතැනටම ස්ටයිල්ස් බෝලින් ගහනවා. මේ වෙලාවේදී අන්තිමටම ස්ටයිල්ස් දකිනවා ස්කොට්ගේ හෘද ස්පන්දනය වේගින් වැඩි වෙනවා. අන්තිමට කේන්තියට ස්කොට් දනිස් බිම තියාගෙන එයාගේ අත්වලට ගැට ගහලා තිබ්බ ටේප් එක කඩලා දානවා. මෙතනදී ජැක්සන් මේ සිද්ධිය දිහා හොඳට බලාගෙන ඉන්නවා. හැබැයි හොඳ වෙලාවට ස්කොට් එයාගේ කේන්තිය පාලනය කරගන්නවා. මෙතනදී මෙයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා ස්කොට් කලබල වුණාම හෘද ස්පන්දනය වැඩි වෙනවා.
ඒ වෙලාවට තමයි මෙයා වෙයාවුල්ෆ් කෙනෙක් වෙන්නේ කියලා. ඒ කියන්නේ අර හල්ක් වගේ. මෙතෙන්දී ස්කොට් කියනවා ඒ වෙලාවට මට ලොකු ශක්තියක් තියෙනවා කියලා දැනෙනවා කියලා. ඉතින් ඒක නිසානේ ටේප් එකත් ගියමන් නැතුව කඩලා දැම්මේ. ඊට පස්සේ මේ දෙන්න චේන්ජින් රූම් එකේ කතා වෙන සිද්ධියක් අපිට පෙන්නනවා. මෙතෙන්දී ස්කොට් කියන්නේ ඇලිසන්ගෙන් ඈත් වෙලා ඉන්න එක තමයි හොඳම දේ. මොකද ඇලිසන් ළඟ ඉන්නකොට මගේ හෘද ස්පන්දනය වැඩි වෙනවා කියලා. ඊට පස්සේ ස්කොට් කියනවා ඩෙරෙක් මේ නිසාත් දන්නේ තනියම ඉන්නේ. මටත් කවදා හරි ඩෙරෙක් වගේම තනියම ඉන්න වෙයිද දන්නේ නැහැ කියලා. මොකද ඩෙරෙක්ට කෙල්ලෙක් නැහනේ. ස්කොට් හිතන් ඉන්නේ ඩෙරෙක් මේ තනියෙන් ඉන්නේ කෙල්ලෙක් නිසා යාගේ පාලනය නැති වෙයි කියලා බයට කියලා. මෙහෙම කියලා මේගොල්ලෝ යන්න හදනකොටම ස්කොට් මේ චේන්ජින් රූම් එකේ අමුතු පල් ගඳක් දෙනවා. මේක ස්ටයිල්ස්ට කිව්වම ස්ටයිල්ස් කියන්නේ කොල්ලන්ගේ චේන්ජින් රූම් එක කොහොම ගඳක් කෙන එක සාමාන්‍ය දෙයක්. ඒක නිසා ඒ ගැන හිතන්නේ නැතුව අපි මෙතනින් යමු කියලා. ඊට පස්සේ මේ දෙන්න මෙතනින් යන්න යනවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ මේ චේන්ජින් රූම් එකේ තියෙන වොෂ් රූම් එකෙන් ජැක්සන් එළියට එනවා. මෙයා මොකක් හරි දෙයකට සෑහෙන්න අමාරුවෙන් ඉන්නේ. මේලාදී බෙල්ලේ තියෙන නියවුතු පාරත් පැසවල වගේ කියලා තමයි අපිට මෙතෙන්දි පෙන්වන්නේ. ඊට පස්සේ ජැක්සන් කණ්ණාඩියකින් එයාගේ මූණ දිහා බලාගෙන ඉන්නකොට එයා දකිනවා එයාගේ කට ඇතුලෙන් සතෙක්ගේ අතක් වගේ දෙයක් එළියට එනවා. මේක දැකලා හොඳටම බය වුණ ජැක්සන් පස්සට පැනලා ආයෙත් බලද්දි තමයි දකින්නේ එයා මේ දැකපු දේ මායාවක් කියලා. ඒ කියන්නේ මේ ජැක්සන් ද වෙයාවුල්ෆ්. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද මේ කතාවේදීම ඕගොල්ලන්ට තව කෙනෙක් ගැන සැකයක් ඇති වෙයි. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඇලිසන් යාගේ ලොකර් රූම් එක ගාව බිම වාඩි වෙලා අර පොත කියවන ගමන් ඉන්නවා. මෙතන කවුරු හරි කෙනෙක් එනවා අපිට පෙන්නනවා. ඉතින් මේ ඇවිල්ලා තින්නේ ජැක්සන්. ජැක්සනුත් ඇවිල්ලා මේ ඇලිසන් ගාවෙම වාඩි වෙනවා. මෙතෙන්දී අමුත්තක් තේරුණ ඇලිසන් ජැක්සන්ගෙන් අහනවා ඔයාට මගේ මොනවා හරි දෙයක් ඕනේද කියලා. එතකොට තමයි ජැක්සන් කියන්නේ ඔව් මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියලා. මෙතෙන්දී ජැක්සන් ඇලිසන්ගෙන් සමාව ගන්නවා එයාටයි ස්කොට්ටයි සලකපු විදියට. ඊට පස්සේ ජැක්සන් කියනවා කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයා වෙන්න තමයි මට ඕනේ. එතකොට තරගයක් තියෙන වෙලාවට හැමෝම මගේ නම කියලා කෑ ගහනවා. ඒක තමයි මම කැමතිම දේ කියලා. ඒත් මේ පස්සේ ටීම් එකට ආව පොඩි කොල්ලෙන් නිසා මගේ තැන නැති වෙලා තියෙනවා. දැන් හැමෝම කෑ ගහන්නෙත් ඒ පොඩි කොල්ලගේ නම කියලා. ඒක නිසා මගේ මොනවා හරි දෙයක් හොරකම් කළා වගේ කියලායි මට දැනෙන්නේ කියලා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මේ ජැක්සන් කියන්නේ කවුරු ගැනද කියලා. ජැක්සන් මේ කියන්නේ ස්කොට් ගැන. ඊට පස්සේ ජැක්සන් කියනවා මට ඒ තිබුණ තැන ගන්න මම ඕනම දෙයක් කරනවා කියලා. ඔයාලට මතකද ඉන්නේ ජැක්සන්ගේ ටීචර්ත් එදා කිව්වා ජැක්සන් පරදින්න කැමති නැහැ කියලා. ඒක ඉතින් ඇත්තක් කියලා අපිට මෙතෙන්දී ඔප්පු වෙනවා. ඊට පස්සේ ජැක්සන් කියනවා ඔයාලා මට වෛර කරනවා ඇති ඒත් මම එච්චර නරක කොල්ලෙන් නෙවෙයි කියලා. එහෙම කියලා මෙයා ඇලිසන්ට කියනවා මම ඔයාට කැමතියි කියලා. ඊට පස්සේ ඇලිසන් කේන්තියෙන් වගේ බැලුවාම මේක ෂේප් එකට වගේ ජැක්සන් කියනවා ඔයාට වගේම ස්කොට්ටම් මම කැමතියි ඔයගොල්ලන්ව අඳුර ගන්නයි මට ඕනේ කියලා. මේ ජැක්සන්ගේ කතාවලින් අපිට තේරෙනවා ජැක්සනොත් ඇලිසන්ට කැමතියි කියලා. ඒත් මිත්‍රෝන් මේ ජැක්සන් එන්නේ නම් හොඳකට නෙවෙයි. ඔතනින් ওই සීන් එක කට් කරලා අපිට පෙන්වන්නේ ක්ලාස් එකේ සිද්ධිය. මෙතෙන්දී ක්ලාස් එකට කට්ටිය ආවට පස්සේ ස්කොට්ගේ පිටිපස්සේ සීට් එකේ ස්ටයිල්ස් වාඩි වෙන්න හදනකොටම එකපාරටම මෙතෙන්ට ආපු ඇලිසන් ඒකේ වාඩි වෙනවා. දැන් ඉතින් ස්කොට්ටත් කරන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් ඇලිසන් එක්ක කතා කරන්නම වෙනවා. ඇලිසන් කතා කරාම ස්කොට් කියන්නේ අද මම ටිකක් බිසි වුණා ඒකයි මට කතා කරන්න බැරි වුණේ කියලා. මෙතෙන්දී ඇලිසන් ස්කොට්ට කියනවා ඔයාගේ ෆෝන් එක ඉක්මනටම හදාගන්න එතකොට අපිට කතා කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙලාවේදී මේ පන්තිය උගන්වන්නේත් ලක්රොස් කෝච්මයි. මෙයා මෙතෙන්දී ගෙදර වැඩක් ගැන ස්කොට්ගෙන් අහනවා. ඉතින් මේ ගෙදර වැඩේ ස්කොට් කළා නැහැ. කලින් දවසේ ස්කොට් වෙන වැඩක් කරගෙන ඉඳී. ඊට පස්සේ මේ ස්කොට්ට ගිය පාර වාරු විභාගයේ ලකුණු මදි නිසා මේ කෝච් ස්කොට්ට හොඳටම බයිනවා. D- එකක් තියෙන කෙනෙක්ව ලක්රොස් ටීම් එකේ තියාගන්න බෑ. ඒක නිසා ස්කොට්ට ලක්රොස් ටීම් එකනොත් අයින් කරලා දානවා කියලා තමයි කෝච් මෙතෙන්දී කියන්නේ. මේ රාජ්‍ය හෘද ස්පන්දන වේගයේ මයින් ඇප් එක දිහා බලාගෙන ස්ටයිස් දකිනවා ස්කොට්ගේ හද ගැස්ම වේගෙන් වැඩි වෙනවා කියලා. දැන් ඉතින් වැඩේ විනාශ වෙන්නයි හදන්නේ. මේ වෙලාවේදීම ස්ටයිස් දකිනවා ස්කොට්ගේ හද ගැස්ම එකපාරටම නෝමල් වෙනවා. ඒකට හේතුව බැලුවම තමයි ස්ටයිස් දකින්නේ ඇලිසන් පිටිපස්සින් ඉඳලා ස්කොට්ගේ අතින් අල්ලගෙන ඉන්නවා. ඉතින් මේ නිසා තමයි ස්කොට්ගේ තරහ පාලනය වෙලා තියෙන්නේ. මෙතෙන්දී ඇලිසන් ස්කොට්ට කියනවා අද රෑ 8යි දිහට අපි හම්බ වෙමු කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ මේ ක්ලාස් එක ඉවර වෙලා ස්කොට් සහ ස්ටයිස් දෙන්න කතා කරන සිද්ධිය. මෙතෙන්දී ස්ටයිස් කියන්නේ ඩෙරෙක් කිව්වාගේ ඇලිසන් නිසා වගේ පාලනය නැති වෙනව නෙවෙයි ඇලිසන් නිසා තමයි ඔයාට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙතෙන්දී ස්කොට් කියනවා ඒ වුණාට මම ඇලිසන්ව කිස් කරන මොන හරි දෙයක් කරන හැම වෙලාවකදීම මගේ පාලනය නැති වුණා කියලා. එතකොට තමයි ස්ටයිස් කියන්නේ ඒකට හේතුව ඒ සෙක්ස් වලට තියෙන ආසාව මිසක් ඇලිසන් එක්ක ඉන්නකොට පාලනය නැති වෙනව නෙවෙයි කියලා. මෙතෙන්දී ස්ටයිස් ස්කොට්ට මතක් කරලා දෙනවා එදා ලක්රොස් තරගෙන් පස්සේ ලොකර් රූම් එකේදී උඹ මාව මරන්න හැදුවාගේ ඇලිසන්ව මරන්න හැදුවේ නෑ නේද කියලා.
මොකද එදත් ඇලිසන් නිසා තමයි ස්කොට් කොන්ට්‍රෝල් වුණේ කියලා ස්ටයිස් මෙතෙන්දි කියනවා. ඉතින් මේ හේතුව නිසා ස්ටයිස් කියන්නේ ස්කොට්ට තමන්ව පාලනය කරගන්න හොඳම ක්‍රමය තමයි ඇලිසන්ව මතක් කරගන්න එක කියලා. මොකද මේ ස්කොට් ඇලිසන්ට ආදරේනේ. ඒක නිසා තමයි ඇලිසන්ව මතක් කරගත්ත ගම එයාගේ පාලනය ආයෙත් එයාට ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ස්ටයිස් කියනවා ඔයාලට පුරහඳ දවසට උනත් ඇලිසන් ගැන හිතුවට පස්සේ වෙනස් නොවී ඉන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ මේක හරියටම ටෙස්ට් කරන්න ක්‍රමයක් කල්පනා වුණ ස්ටයිස් ස්කොට් එක්කගෙන යනවා. ස්කොට්ටත් හිතාගන්න බෑ ස්ටයිස් මේ පාර මොන මරාලයක් සෙට් කරනවාද කියලා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ ස්ටයිස් ස්කොට්ටත් එක්කගෙන මෙතන නවත්තලා තියෙන කැබ් එකක් ගාවට එනවා. මෙතන ටිකක් එහයින් මේ කැබ් එකේ අයිතිකොල්ලත් සෙට් එකක් එක්ක ඉන්නවා. ඔයාලට හිතාගන්න පුළුවන්ද මේ ස්ටයිස් කරන්න හදන ගොන් වැඩේ මොකද්ද කියලා? මෙයා ස්කොට්ට ඇලිසන් ගැන විතරක්ම හිතන්න කියලා ස්කොට්ගේ අතර යතුරක් දීලා ඊට පස්සේ ඒ යතුර පේන්න අල්ලගෙන ඉන්න කියලා ස්ටයිස් ගිහිල්ලා අර වාහනේ වෙන යතුරකින් හූරගෙන යනවා. ඊට පස්සේ ස්කොට් දිහා බලලා එකපාරටම ස්ටයිස් කෑ ගහනවා ඇයි ඔය වාහනේ හූරන්නේ කියලා. එතකොට තමයි මේ වාහනේ ඇති කොල්ල ටික මේ සීන් එක දකින්නේ. ඒත් එක්කම ස්කොට්ගේ අතේ යතුරක් තියෙනවා දැක්කම මේ සෙට් එක මෙතෙන් ඩයලා ස්කොට්ට ගහනවා ගහිල්ලා බිම දාගෙන. මේ වෙලාවේදී ස්ටයිස් හෙන ආදල්ලේ අර මීටරේ දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී ස්ටයිස් දකිනවා ස්කොට්ගේ හෘද ස්පන්දනය එක පාරටම වේගෙන් වැඩි වෙනවා කියලා. මේ වෙලාවේදී ස්කොට් කොහොම හරි ගුටි කාගෙන එයාගේ කන්ට්‍රෝල් එක තියාගෙන ඇලිසන් ගැන මතක් කරගන්නවා. එතකොට මෙතෙන්ට ආපු පාසලේ ගුරුවරයෙක් ඇවිල්ලා ස්කොට්ව බේර ගන්නවා. මේ වෙලාවේ තමයි ස්ටයිස් ස්කොට්ට පෙන්නන්නේ හෘද ස්පන්දනය නෝමල් කියලා. ඒ කියන්නේ ස්ටයිස් කිව්ව දේ හරියටම හරි. ඇලිසන් ගැන හිතුවට පස්සේ තමයි ස්කොට්ට පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඩෙරෙක්ව. මෙයා එන්නේ අර නිවාසයක් වගේ තැනට එයාගේ අර බලාගත්තට බලාගෙන පිච්චිලා ඉන්න මාමා ගාවට. ඉතින් ඕගොල්ලන්ට මතකදිනේ මෙයාගේ නම පීටර් හේල්නේ. මෙතෙන්දි ඩෙරෙක් මාමට කියනවා කවුරු කෙනෙක් ලෝරාව මරලා තියෙනවා. ඒ ඔයාගේත් ලේලි ඒ මරපු කෙනා මොකා වුණත් ඌ තමයි දැන් ඇල්ෆා කියලා. එදා ඇලිසන්ගේ නැන්දත් කිව්වනේ එයාලා ඩෙරෙක්ගේ නංගිව මැරුවේ නැහැ කියලා. මෙතෙන්දි ඩෙරෙක් කියන්නේ ඒ කරපු කෙනාව හොයාගන්න මට ඔයාගේ උදව් ඕනේ කියලා. මෙතනදි ඩෙරෙක් අහනවා ඒ කෙනා අපේ කෙනෙක්මද එදා ගෙදර ගිනිගත්ත සිද්ධියෙන් අපේ කවුරු හරි කෙනෙක් බේරුණාද කියලා. එහෙම කියලා ඩෙරෙක් කියනවා ඔයාට මම මේ කියන දේවල් ඇහෙනවා නම් මට කරන උදව්වක් විදියට ඔයා මේ දේවල් කරන කෙනා කවුද කියලා දන්නවනම් අඩු ගානේ ඇහිපිල්ලමක් ගහන්න එහෙම නැත්නම් ඇඟිල්ලක් හරි හොලවන්න කියලා. ඒත් මේ මාමා බලාගත්තාට බලාගෙන ඉන්නවා මිසක් කිසිම රියැක්ෂන් එකක් දෙන්නේ නැහැ. මෙතෙන්දි මොනවා හරි කියන්න කියලා හයියෙන් ඩිරෙක්ට් කෑ ගැහුවාම මෙතෙන්ට එනවා මේකේ වැඩ කරන නර්ස්. මෙයා ඇවිල්ලා ඩිරෙක්ට් බයිනවා අවුරුදු 6ක් හෙලවෙන්න යන්නේ නැති වෙනපු කෙනෙක් ඔයා කෑ ගැහුවා කියලා කතා කරන්නේ නැහැ. ඒක නිසා දැන් එළියට යන්න කියලා. ඊට පස්සේ ඩිරෙක්ට් මෙතනින් යන්න යනවා. මේ වෙලාවේදී අපිට පෙන්නනවා මේ ඩිරෙක්ට්ගේ මාමාගේ ඇඟිල්ලක් හෙලවෙනවා. ඒ කියන්නේ මෙයා මේ ඇල්ෆා වෙයාවුල්ෆ් ගැන මොකක් හරි දෙයක් දන්නවා. ඒත් මේක මෙතන කිසි කෙනෙක් දකින්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඩෙරෙක් මෙතනින් එළියට එනවා. ඒ වෙලාව බලද්දි තමයි ඩෙරෙක් දකින්නේ එයාගේ කාර් එකේ ඉස්සරහා වීදුරුවේ කොලයක් තියෙනවා කියලා. මේක අතට අරන් බැලුවාම ඩෙරෙක්ට හෝඩුවාවක් ලැබෙනවා. ඊට පස්සේ වටපිට බැලුවත් මේ කොලේ තියපු කෙනෙක්ව නම් ඩෙරෙක්ට මෙතනදී හොයාගන්න වෙන්නේ නැහැ. මෙයා මෙහෙමම කාර් එක අරගෙන ඉක්මනටම පිට වෙනවා. ඉතින් මේ ඩිරෙක්ට් හම්බෙච්ච හොඩුවක් මොකක් වෙන්නේ නැතිද? අපි කතාව දිගටම බලමු. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ස්කොට් සහ ස්ටයිස් අර කරපු වැඩේට දඬුවමක් විදිහට ස්කොට්ව බේරගත්ත සර් ඉස්කෝලෙන් පස්සේ මේ දෙන්නව පන්ති තියාගෙන ඉන්නවා. මෙතෙන්දී ස්කොට් කියනවා මගේ ජොබ් එකක් නැති වෙයි ඒක නිසා අපිට යන්න දෙන්න කියලා. හැබැයි සර් මේක 7-5කට ගණන් ගන්නේ නැහැ. ඊට පස්සේ ස්කොට් ස්ටයිස්ට කියනවා එදා වුණ සිද්ධියත් එක්ක මාත් එක්ක තරහ වෙන්න එපා. ඔයා තමයි මගේ හොඳම යාළුවා කියලා. ඉතින් මේ සිද්ධිය සර්ුත් දකින්න. ඇත්තටම මේ ස්ටයිස් කියනවා නම් ටිකක් වැඩි තමයි. ඒත් මේ කතාව පුරාටම ස්කොට්ට මාරම සපෝට් එකක් දෙන ස්කොට්ගේ හොඳම යාළුවා තමයි මේ ස්ටයිස්. ඊට පස්සේ මෙතන ඉන්න සර් දැන් දෙන්නම ගෙවල් වලට යනවා කියලා මේ දෙන්නව යවනවා. ඊට පස්සේ අපි පෙන්වන්නේ අර සත්වසායේ ඉන්න ડોක්ටර්ව. මෙතනට කවුරුරේ එනවා වුණාම ડોක්ටර් හිතන්නේ මේ ආවේ ස්කොට් කියලා. ඊට පස්සේ ડોක්ටර් කියනවා අදත් ඔයා පරක්කුයි කියලා. මෙහෙම කියලා බලද්දි තමයි ડોක්ටර් දකින්නේ මේ ඇවිල්ලා ඉන්නේ ස්කොට් නෙවෙයි ඩෙරෙක් කියලා. මෙතෙන්දි ඩෙරෙක් එයාගේ අර කාර් උඩ දීච්ච කොලේ පෙන්නන ડોක්ටර්ගෙන් අහන්නේ මීට මාස 3කට කලින් මේ සලකුණ තියෙන මුවෙක් ඔයා හොයාගෙන තියෙනවා. ඒක ගැන ඔයා මොනවද දන්නේ කියලා. එතකොට තමයි අපිට පෙන්වන්නේ මේ කොලේ තියෙන්නේ මුවෙක්ගේ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ අර ඇල්ෆා වෙයාවුල්ෆ් ස්කොට්ගේ කාර් එකේ ඇඳා වගේම සලකුණක් මේ මුවාගේ ඇඟේ ඇඳලා තියෙනවා. මෙතෙන්දි ડોක්ටර් කියන්නේ ඒ ගැන කිසිම දෙයක් මම දන්නේ නැහැ කියලා. මෙතෙන්දි ඩිරෙක්ටර් මේ ડોක්ටර්ගේ හදගැස්මෙන් තේරෙනවා ડોක්ටර් කියන්නේ තනිකරම බොරුවක් කියලා.
ඉතින් ඒක නිසා ඩෙරෙක් ඩොක්ටර්ට සිහිය නැති වෙන්නම පාරක් ගහනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සිහිය නැති වෙච්ච ඩොක්ටර්ට සිහිය එනකොට එයාව පුටුවක තියලා ඩෙරෙක් ගැට ගහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේ ඩෙරෙක් ඩොක්ටර්ව පුටුවත් එක්කම උස්සලා අරගෙන එයාගෙන් ප්‍රශ්න කරනකොටම මෙතෙන්ට එනවා ස්කොට්. ඊට පස්සේ මේ වෙලාවේදී ඩෙරෙක් ආයෙත් පාරක් ඩොක්ටර්ට සිහිය නැති වෙන්නම පාරක් ගහනවා. මෙතෙන්දී ස්කොට් ඩෙරෙක්ට බයිනවා ඔයා මොනවද මේ කරන්නේ? දැන් ඔය පිස්සු වැඩ නවත්තන්න කියලා. එතකොට තමයි ඩෙරෙක් මෙතෙන්දී කියන්නේ එදා ඇල්ෆා වෙයාවුල්ෆ් කාර් එකේ ඇඳපු සලකුණේ තේරුම. ඒකේ තේරුම තමයි වෙයාවුල්ෆ්ලා ඒ සලකුණ යොදාගන්නේ පලී ගැනීමක් දැනුම් දෙන්න කියලා. ඒ කියන්නේ යාට ඇති වෙනකන් මිනි මරණ එක නවත්තන්නේ නැහැ. එක දිගටම මිනිසුන්ව මරනවා කියලා තමයි ඒ සලකුණෙන් පෙන්වන්නේ කියලා. ඊට පස්සේ ඩෙරෙක් කියන්නේ මේ ඉන්න ඩොක්ටර් තමයි ඇල්ෆා වෙයාවුල්ෆ් කියලා. එහෙම කියලා ඩෙරෙක් ආයෙත් ඩොක්ටර් පාරක් ගහන්න හදනකොටම ස්කොට් ඩෙරෙක්ගේ අතින් අල්ලගන්නවා. ඉතින් මේ වෙලාවේ තමයි ඩෙරෙක් දකින්නේ ස්කොට් වෙයාවුල්ෆ් කෙනෙක් බවට පත් වෙලා කියලා. මේ නිසා ඩෙරෙක් ඩොක්ටර් ගහන එක නවත්තනවා. ස්කොට්ටත් හිතා ගන්න බෑ ඩොක්ටර් ගහද්දි එකපාරටම එයා වෙයාවුල්ෆ් කෙනෙක් උනේ කොහොමද කියලා. මේත් එක්කම ස්කොට් ආයෙත් කේන්තිය පාලනය කරගෙන නෝමල් වෙනවා. ඊට පස්සේ ස්කොට් ඩෙරෙක්ට කියනවා රෑට ඉස්කෝලේ ගාවට එන්න මාගාව සැලැස්මක් තියෙනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රෑ වෙලා ස්කූල් එක ගාවට ස්කොට් සහ ස්ටයිස් දෙන්නත් එක්ක එනවා. මෙතෙන්ට ඩෙරෙකුත් එනවා ඩොක්ටර්වත් අරගෙනම. ඩොක්ටර්ට හැබැයි තාම සිහිය නැහැ. ඊට පස්සේ ඩෙරෙක් මෙතන තියලා ස්කොට් සහ ස්ටයිස් දෙන්න හොරෙන්ම ඉස්කෝලේ ඇතුළට යනවා. ඩිරෙක්ටර්වත් හිතාගන්න බෑ මේ පිස්සු ඩබල මොකද්ද කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ මේ දෙන්න ස්කූල් එකේ ඇනවුන්ස්මන්ට් දෙන මයික් එක තියෙන රූම් එකට එනවා. ඔයාලට හිතාගන්න පුළුවන්ද මෙයාලා ඇවිල්ලා තින්නේ කොච්චර භයානක මෝඩ වැඩක් කරන්නද කියලා. මෙයාලා මෙතනට ඇවිල්ලා තින්නේ මේක ස්පීකර්ස් වලින් ස්කොට්ගේ උරුකාණින් කෑ ගහලා ඇල්ෆා වෙයාවුල්ෆ් මෙතනට ගෙන්න ගන්න. මෙතෙන්දි වැඩේට කලින් ස්ටයිස් අහනවා ඇල්ෆා වෙයාවුල්ෆ් මෙතනට ආවොත් එහෙම අපි මොකද්ද කරන්න කියලා. එතකොට තමයි ස්කොට් කියන්නේ ඒකට කිසිම ප්ලෑන් එකක් මං ගාව නැහැ කියලා. එතකොට ස්ටයිස් කියනවා ඒක නම් සුපිරි කියලා. ඊට පස්සේ ස්ටයිස් මයික් එක ඔන් කරලා ස්කොට්ට කියනවා දැන් කෑ ගහන්න කියලා. මෙතෙන්දි ස්කොට් කෑ ගහනවා කෑ ගහilla හරියට පූසවර කා ගන්නකොට හෙන්නේ අන්න ඒ වගේ සද්දයක්. ඩිරෙක්ටර් මේ සද්දය ඇහෙනවා. ඩිරෙක්ටර් විලිලැජ්ජාව බෑ ස්කොට්ගේ මේ සද්දය ඇහිලා. ස්ටයිස් කියන්නේ ඒක නිකන් පූසෙක් මැරෙන්න යනකොට කෑ ගහනවා වගේ එකක්. එහෙම හරියන්නේ නැහැ. ඒක නිසා ටිකක් ගැම්මෙන් කෑ ගහන්න ගියා. ඊට පස්සේ ස්කොට් ගාවට එන ස්ටයිස් කියනවා ඔයා අර්ධ වෙයාවුල්ෆ් කෙනෙක් වෙලා ඒ ගැම්ම අරගෙන කෑ ගහන්න කියලා. එතකොට අපිට පෙන්නනවා ස්කොට්ගේ ඇස් කහ පාට වෙනවා. ඉතින් මිත්‍රෝන් මෙතෙන්දී ස්කොට් කෑ ගහනවා කෑ ගහilla මුළු ඉස්කෝලෙම හෙලවෙන්න. ඩිරෙක්ටර් මේ සද්දය ඇහිලා ෆුල් හොල්ම. ඊට පස්සේ මේ ඩබල් මේ වැඩේ ඉවර කරලා ඩෙරෙක් ළඟට එනවා. මෙතෙන්ට ආවම ඩෙරෙක් මේගොල්ලන්ට බයිනවා මොන මෝඩ වැඩක්ද ඒ කළේ ඔය සද්ද නිසා මේ හැමතැනම ඉන්න වෙයාවුල්ෆ්ලා ඉස්කෝලේට එයි කියලා. එතකොට අපිට පෙන්නනවා දුරින් ඉඳන් කවුරු කෙනෙක් මෙයාලා මේ කතා කරන දේවල් දිහා බලාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ මෙයාලා ඩෙරෙක්ගේ කාර් එක දිහා බැලුවම තමයි දකින්නේ ඩොක්ටර් පේන්න නැහැ කියලා. ඒ කියන්නේ කාර් එකේ ඉඳපු ඩොක්ටර් දැන් මෙතන නැහැ. ඒත් එක්කම එකපාරටම මෙතෙන්ට එන ඇල්ෆා වෙයාවුල්ෆ් ඩෙරෙක්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා ඩෙරෙක්ගේ පිටට එයාගේ වුර්කාතින් ගහලා ඩෙරෙක්ව උස්සලා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඩෙරෙක්ව පැත්තකට වීසි කරලා දානවා. ඩෙරෙක් හෙලවෙන්නේවත් නැහැ. ඉතින් ඩෙරෙක්ගේ chapter එක close. මේක දකපු ගමන් හොඳටම බය වෙන ස්කොට් සහ ස්ටයිස් දෙන්න ඉස්කෝලේ දුවගෙන ඇවිල්ලා දොර වහ ගන්නවා. ඉතින් ඔන්න ඔතනින් අද අපේ කතාව ඉවර වෙනවා. එතකොට මේ ඇල්ෆා වෙයාවුල්ෆ් අර ඩොක්ටර්ද එහෙම නැත්නම් මේ ඇල්ෆා වෙයාවුල්ෆ් ජැක්සන්ද දැන් මේ ස්කොට් සහ ස්ටයිස්ට මේ ඇල්ෆා වෙයාවුල්ෆ් මොකක් කරයිද? මෙයාලට මෙතනින් බේරෙන්න පුළුවන් වේද? මේ හැමදේම දැනගන්න නම් කතාව දිගටම බලන්න සිද්ධ වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරුනේ නැති කෙනෙක් නම් දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම ඊට හැපෙත් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම මේක ඊළඟ වීඩියෝ එක දාපු ගාම ඕගලන්ට notification එකක් එයි. ඉතින් ටීන් වුල්ෆ් කතා මාලාවේ season 1 වල 7 වෙනි episode එකකින් අඟහරුවාදා අපි හම්බ වෙමු. එතකන් ඕගලන්ට සුබ දවසක්.